Hi guys, welcome to my YouTube channel. අද අපි යන්නේ මුහුදු මට්ටමේ ඉඳන් මීටර් 1265ක් උසින් තියෙන රිවර් ස්ටර්න් බලන්න. මේ ගමනේ අපිත් එක්ක 4 දෙනෙක් ආවා. දැන් අපි නගින්න තමයි යාළුවන්ලා ලැහැත්ති වෙන්නේ. අපි ඔහම ටිකක් දුර යද්දී අපිට හම්බුණා ෂෝට් කට් එකක්. බොහොම අමාරුවෙන් තමයි අපි ඒට නැගගත්තේ. මගේ කකුලත් පෙළුණා මගදී. මේක ඉතින් යාළුවනේ හරිම ලස්සනයි. බටගොඩ තියෙන කැලෑවක් තමයි මේක තියෙන්නේ. අපි 4 දෙනාටම නැගලා පට්ට මහන්සි. ඕගොල්ලෝ තාම මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න යාළුවනේ. අම්මේ දැන් නම් පට්ට මහන්සි අප්පා. අම්මේ. මෙතන යාළුවනේ තියෙන්නේ පට්ට ලස්සන පරිසර කලාපයක්. අද නම් අපි ආව හින්දා හුලන් නැහැ. වෙනදර නම් මේකේ මාමලා කියන විදිහට ගොඩාරියක් හුලන් තියෙනවලු. මිනිස්සුම ගහගෙන යන්න එනවලු. අපි නැගලා ෂෝට් කට් එකට ආවේ යාළුවනේ. මීටර 800ක් විතර ඇවිල්ලා අපි දැන් තමා මහා පාරට වැටුනේ. අපි දැන් යන්නයි හදන්නේ. අන්න බලන්නකෝ යාළුවනේ ඉස්සරහට තමයි හොඳම ටික තියෙන්නේ. මෙන්න මෙතෙන්ට තමයි යාළුවනේ හුලං අංගුව කියන්නේ. මේ ගල් ටිකත් එක්ක එන හුලම් පාර වැදිලා මිනිස්සු ගහගෙන පාවා ගිහිල්ලා දිනනවා කියලා තමයි අපිට මේ සැටලයිට් එක බාර මාම කිව්වේ. හරි යාළුවනේ දැන් නම් අපි ළඟටම ඇවිල්ලා තියෙන්නේ. මෙතන තියෙන්නේ යාළුවනේ මුළු ගමටම සිග්නල් දෙන ලොකු සැටලයිට් ටවර් එකක්. මේකෙන් තමයි මුළු ගමටම කවරේජ් එක දෙන්නේ. ඔන්න යාළුවනේ අපි තැනට ආවා. මෙතන වැඩ කරන සිකුටි මාමා අපිව ගේට්ටුව ළඟටම එක්කන් ගිහිල්ලා ඒ වටේ තියෙන හැම දෙයක්ම අපිට පෙන්නුවා. අපිට මේ ටවර් වල නගින්නත් දුන්නේ යාළුවනේ. පට්ට අත්දැකීමක් තමයි මේකෙන් නම් ලබන්න තියෙන්නේ. ඒ හින්දා ඕගොල්ලොත් මේ දැම්ම එන්න රිවර් ස්ටර්න් බලන්න. පල්ලෙහාට හුලන්න නැති වුණාට මෙතන නම් තියෙන්නේ මාරම හුලඟක්. මෙතන තියෙන හුලඟ හින්දම ගස් කොළන් කුරු ස්වභාවයට තමයි හැල්ලා තියෙන්නේ. එහෙනම් යාළුවනේ තවත් වීඩියෝ එකකින් හමු වෙනකම් මම ගිහිල්ලා එන්නම්. බයි බයි.